හරි. යාල V3 එක යාලා ටෙස්ට්නෙට් එකේ V3 එක දැන් අලුතෙන්ම රිලීස් වෙලා තියෙන්නේ. එතකොට මේකේ වැඩ කරගන්න හැටි තමයි මේකෙදි වීඩියෝ එකේ මම ඩිස්ක්‍රිප් කරන්න යන්නේ. මේකේදී මුලින්ම අපිට කරන්න තියෙන්නේ V2 එකේදී අපි වෝල්ට් කරපුවා V1 එකේදී සහ V2 එකේදී ඩිපොසිට් කරපු YBTC ටික ආපහු ඒ වෝල්ට් ක්ලෝස් කරලා YBTC ටික ආපහු අපි ක්ලේම් කරගන්න ඕනේ. ඒ කියන්නේ YU ටික ආපහු දීලා YBTC ඒ වෙනුවට ගන්නවා වගේ ආපහු රිවර්ට්ස් කරගන්න තියෙන්නේ. මේ විදිහට මම දැන් මේ මගේ හදපු වෝල්ට් තියෙනවා ගොඩක්. ඒවා ඔක්කොම ටික මේ විදිහට ආපහු ක්ලෝස් කරලා YBTC ක්ලේම් කරගන්නවා. මේවා ට්‍රාන්සැක්ෂන් සමහර වෙලාවට ෆේල් වෙයි. පේජ් එක රිෆ්‍රෙෂ් කරලා ආයෙ පාරක් try කරන්න. මොකද ටෙස්ට්නෙට් එකේ ඉඳලා පොඩි බග්ස් තියෙනවා. V3 එක දැන් සතියක් වගේ ඇති රිලීස් වෙලා. එතකොට මේ විදිහට වෝල්ට් ක්ලෝස් කරගන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලට වෝල්ට් ක්ලෝස් වුණාම ඩීටේල්ස් ටික. ඒ විදිහට මම මේකේ මගේ වෝල්ට් තියෙන ඔක්කොම ටික ඔයාලත් ක්ලෝස් කරගන්න. මොකද V2 එකේ වැඩ වෙන්නේ නැති හින්දා දැන් මෙතනින් අනිත් වෝල්ට් ටිකත් මම ක්ලෝස් කරගන්නවා මේ විදිහට ඔක්කොම ටික. වෝල්ට් ගොඩක් තියෙනවා මම ටික ඩිපොසිට් කරපුවා. මෙතනින් ඔහම ක්ලෝස් කරගන්නවා ටික වෝල්ට් ඔක්කොම ටික. හරි. ඊට පස්සේ මෙතනින් ස්විච් කරගන්න V3 එකට ඔයාලගේ වෝල්ට් ඔක්කොම ටික ක්ලෝස් කරගත්තට පස්සේ V3 එකට ස්විච් කරලා මෙතනින් වෝල්ට් දෙක MetaMask එක සහ Unisat වෝල්ට් එක කනෙක්ට් කරගන්න සයිට් එකට V3 එකට. හරි. මේ විදිහට වෝල්ට් දෙක කනෙක්ට් කරගත්තාම සයින් මැසේජ් වලට සයින් කරන්න හරි. මෙතන ඔඩර්ම පෙන්නනවා ඔයාලගේ YBTC ප්‍රමාණය මෙතන තියෙනවා. අපි රීක්ලේම් කරගත්තා V2 එකෙන්. ඊට පස්සේ මම මෙතනින් දැනට 5ක් YBTC 5ක් මෙටාමින්ට් වලට ආපහු අර V2 V1 වල වෝල්ට් ක්‍රියේට් කරා වගේ ආපහු මේකෙදි වෝල්ට් එකක් ක්‍රියේට් කරගන්නවා. YBTC YU වලට ස්වැප් කරනවා. ඒ කියන්නේ මේකෙදි නම් බරෝ කරගන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඊට පස්සේ හරි ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වුණා. මෙතන ඔයාලගේ වොලට් එකට YU ඇඩ් කරගන්න පුළුවන්. වොලට් එකේ YU පෙන්වන්න නැත්නම් ඒක MetaMask එකේ YU පෙන්වන්න නැත්නම් වොලට් එකට මෙතන ඇඩ් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් වොලට් එකේ විස්තර ටික ඔයාලට ඔක්කොම ටික පැහැදිලිව බලා ගන්න පුළුවන්. වොලට් එකට ගිහිල්ලා ඩිපොසිට් කරපු ප්‍රමාණය, මින් කරපු YU ප්‍රමාණය ඒ ටික. හරි. ඊට පස්සේ මේ විදිහට ඔයාලගේ තියෙන ඒවා මින් කරලා මෙතන ස්ටේබිලිටි පූල් එකට යන්න. මෙතන ස්ටේබිලිටි පූල් එකට ගිහිල්ලා මේක අලුත් එකක් V3 එකට ආපු. හරි. ඊට පස්සේ මෙතන කලින් මින් කරගත්ත YU ටික ඩිපොසිට් කරගන්න තමයි තියෙන්නේ. මෙතනදී ඩිපොසිට් කරන එක YU එකකට 0.03 බෙරිස් පැය 24 පැයකට 0.03 බෙරිස් තමයි හම්බෙන්නේ අපිට. හරි. ඊට පස්සේ මෙතනින් වලට ඒ පූල් එකට මම ඩිපොසිට් කරගන්නවා YU ටික. කන්වර්ට් එකෙත් USDCත් YUSDCත් මේ විදිහට YU වලට කන්වර්ට් කරලා ඩිපොසිට් කරගන්න පුළුවන්. USDC තියෙනවා. ඔව් මම කියන්න හදි යට තියෙනවා මෙන්න මෙතන මේ ලික්විඩේෂන් ගේන් සහ ටෝකන් රිවෝඩ්. මේ දෙක පැය 24 සැරයක් ඔයාලා චෙක් කරගන්න. මොකද ඒක පැය 24 සැරයක් හරි පුළුවන් වෙලාවට චෙක් කරලා බලන්න. මෙන්න මේ විදිහට මම දැන් මේ පැය 24ට පස්සේ චෙක් කරන්නේ. මෙන්න මේ විදිහට රිවෝඩ් එක ඇවිල්ලා තියෙනවා. මේක ආපහු ක්ලේම් කරගන්න මෙතනින්. YU ටිකයි YBTC ටිකයි. එකින් එක
1 by 1 claim කරගන්න. හරි YU ටික claim වුණා. ඊට පස්සේ YBTC ටිකත් මම claim කරගන්නවා මෙතනින්. හරි. මේකත් සමහරවිට transaction fail වුණොත් page එක refresh කරලා ආපහු try කරන්න. හරි. ඊට පස්සේ මම දැන් ආයෙ page එක refresh කරනවා. හරි. මෙන්න දැන් මම claim කරගත්ත YBTC ටිකත් තියෙනවා. මෙතනින් මම ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි claim කරපු YU ටික deposit කරනවා. මේකට මොකද YU තමයි deposit කරන්න පුළුවන්. YBTC නෙමෙයි. ඊට පස්සේ YU ටික deposit කරලා YBTC ටිකත් ඔයාට කැමති නම් මේ විදිහට පැය 24 සැරයක් ආපහු deposit කරගන්න නැත්නම් එකතු කරගන්න. මම නම් කරන්නේ deposit කරන එක. මොකද මේක පටන් ගත්ත විතරයි V3. මෙන්න මෙතනින් Metamint වලට ඇවිල්ලා YBTC ප්‍රමාණය තීරුවම මෙතන mint YU ප්‍රමාණය පෙන්වන්න ඕනේ. දැන් මොකක් හරි බග් එකක් හින්දා මෙතන පෙන්වන්නේ නැහැ. මම කීප සැරේම try කරා. ඒ වුණාට ඒක හරි ගියේ නැහැ. ඒ වුණාට ඔයාලට පුළුවන් මෙතන portfolio කියලා තියෙන තැනින් portfolio එකේ තියෙනවා swap කියන option එක. මෙතනදී අපිට පුළුවන් YBTC ටික ආපහු YU වලට swap කරගන්න. හරිද? මෙතනින් swap කරත් අතනින් wallet එකක් create වෙන්නේ. මෙතනින් normal swap එක විතරයි වෙන්නේ. ඒක කිසි ගැටලුවක් නැහැ. YU තමයි අපිට stability pool එකට deposit කරන්න ඕනේ. අර option එක ටික දවසකින් වැඩ කරයි. මොකද මුලින්ම වැඩ කරා දැන් තමයි ඒක වැඩ කරන්නේ නැත්තේ. ඒක අකුලක් නැහැ. ඒවාලා මේ විදිහට swap කරගන්න YBTC ටික YU වලට swap කරලා ආපහු stability pool එකට ගිහිල්ලා YBTC YU වලට swap කරපු ටික ආපහු deposit කරගන්න stability pool එකට. මෙන්න මේකේ pool share එක මත තමයි වාට reward එක මේ liquidation gain එක සහ token reward එක කියන දෙක තීරණය වෙන්නේ. මේ දෙක මම දැනට V3 එක පටන් ගත්ත විතර නිසා කීප දවසක්ම දිගටම මේ claim කරගන්නවා ටික ආපහු redeposit කරගන්නවා. එකතු කරගත්තත් කමක් නැති වෙයි. ඒ වුණාට මම හිතන්නේ reward pool එක වැඩි වෙන තරමට තමයි වැඩි reward එකක් එන්නේ. ඒක නිසා මම මේක දිගටම claim කරන එක ආපහු redeposit කරගන්නවා. ඊට අමතරව ඔයාලගේ berry board එකට ගිහිල්ලා පැය 24 සැරයක් daily check-in එක කරගන්න පුරුදු විදිහට. හරි. දැනට මෙච්චරයි. ඉස්සරහට තව අප්ඩේට් එකක් දෙන්නම් මම V3 එක ගැන.